මොනවද මේ වොඩ්කා මාමා කියන්නේ? මොනවද? උඹ අර තේ උඩිච්චි වැඩ කරන කොම්පැනියට ගිහිල්ලා රස්සාවක් ඉල්ලුවයි කියන්නේ? ඇයි අපි දෙන්න ඔෆිස් එකේදී හම්බුනේ? මතකද? ඔව් මේ රසාක්කයන්ගේ නෑ මේ හයරයක් ගියේ හයරයක්. අනිත් එක මන් දන්නේ නෑ මේ ඒරන්ගේ එතන වැඩ කරනවා කියලා. මට ආරංචිුනේ එහෙම නෙමෙයි. ඒක අලුතෙන් පටන් ගත්ත කම්පැනියක් හින්දා ඒකේ ජොබ් තියෙනවා. ඒකේ මහත්තයා උඹට තියෙන සුසුකම් කරනවා උඹට දෙන්න හදලා තියෙන්නේ ක්ලීනින් සර්විස් එක. ඒ කියන්නේ මේ ඔෆිස් එක අතුපතු ගාන වැඩක්? ඔව් ක්ලීනින් සර්විස් ජොබ් කියන එක තමයි. මොනවද අංජන මේ කියන්නේ? වොඩ්කා මාමේ. මම මේ අම්මා හොයලා දෙන කසාදයක් බැඳගෙන පොඩි බිස්නස් ලයින් එකක් ගහන්න යන්නේ. අනිත් එක එහෙම තියදී මම මොකටද එන්නේ ජොබ් හොයන්නේ? නෑ මට ටිකක් ආරංචි වෙච්ච හන්ද මම. හරි. දැන් මේ හැමදේම පැත්තකින් තියමුකෝ. ඈ දැන් මට බැයිද රස්සාවක් හොයාගෙන මේ ඔෆිස් එකකට යන්න? පුළුවන්. ඒකත් ඇත්ත. දැන් ඔය උතන විල්බර්ග්ගේ කෙල්ල වැඩ කරනවායි කියලා බෝඩ් ගහලා තිබුණේ නෑනේ. ඒකනේ. බෑ මං ඔබව බේරගන්න කතා කිරුවා තමයි. ඒත් මොන හේකටද යකෝ අරකි වැඩ කරන තැනට ගිහිල්ලා රස්සාවල් ඉල්ලන්න කියේ?